ආයිබෝවන් ෆුඩ් ලවර්ස්. අද අපි ආවේ අලුත් වැඩක් අරගෙන. අපි අද කොහෙටවත් යන්නේ නැහැ. ගෙදර ඉඳන්ම තමයි වැඩේ කරන්නේ. අද බලමු මේ වැඩෙත් එක සෙට් වෙමු. අද අපි කරන්න යන්නේ බාබකියු එකක් ගෙදරදීම හදාගන්න කොහොමද? හරි වෙනද වගේම අදත් මගේ චෙෆ් හිරුෂ තමා. චෙෆ් හිරුෂ. අද අපි හදන්නේ චිකන් බාබකියු එකයි. හෝම්මේඩ් බාබකියු. හෝම්මේඩ් බාබකියු එක. පොටැටෝ සැලඩ් එකක් හදන එක වෙනස්ම විදිහ එකක්. හැබැයි හිරුෂ තමයි දන්නේ මම හදන විදිහ දන්නේ නැහැ. ඊට පස්සේ අපි තව චිකන් පාස්ටා එකක් හදනවා. දැන් මෙතන දිනවා චිකන් ටික සීසන් කරාද චිකන් ටික දවල් සීසන් කරේ දැන් පැය 3ක් වගේ. මේකට ගම්මිරිස් දාලා දිනවා, මිරිස් කුඩු දාලා දිනවා, ලයිම් දාලා දිනවා. එතකොට විනාගිරි පොඩ්ඩක් දාලා දිනවා. දෙක ඔකට මේව කරලා ෆ්‍රිජ් එකේ දාලා පොඩ්ඩක් සීසන් වෙන්න තියලා තියෙන. මේකට මම හිතනවා දැන් හොඳට සෝල් ටික අතියට අල්ලලා ඇති කියලා. මෙහෙම නැති නේද? ඔව් මේක අපි දැන් බාබිකු දාලා කාලම තමයි මේක බලන්න ඕන. දැන් තමයි අමාරුම හරිය. මේක පත්තු කරගන්න ගියාම එපා වෙනවා. අම්මා හොඳම හරිය නෙමෙයි අමාරුම හරිය. දුම ගාගෙන මේක වැඩේ කරන්න ඕන කොහමද? ඉතින් ලෝ බජට් එකට හරියන සීන් නේ නේද? අලුත් විදිහට හදලා තින්නේ මේක බජට් කියන්නේ පට්ට බජට් විදිහට හදලා තින්නේ. කෙලින්ම මේකට පොඩ්ඩ හැකියාව තියෙන්න ඕන නැතුව හදාගන්න බෑ. ලී පෙට්ටියක් ගහලා තිනවා. ලී පෙට්ටියට මැටි පුරවලා මැටි ලිප් දෙකක් දෙපැත්තෙන් තියලා තමයි වැඩේ කරලා තින්නේ. යටින් යකඩ බටයක් දාලා එහා පැත්තෙන් පිබින්න මොකක් හරි එකක් අල්ලලා හුලන් ටිකක් අල්ලලා මේක අවුල ගන්න විදිහට තමයි හදලා තින්නේ. වැඩේ නම් තියෙනවා නියමෙටම. අපි කලින් පාරකුත් මේකේ වැඩක් කරා. මේ සීන් එක මේවත් මේ දැන් ගල් අඟුරු නෙමෙයි ගල් අඟුරු වලට වෙනම ගාණක් යනනේ ෆුඩ් සිටින් වගේ ගල් අඟුරු බෑග් එකේ ගෙනවා බර ගාණක් යනවා. ඔව් අපි බල්ලාව ගියේ 2000 ගාණක්. ගල් අඟුරු වලට වඩා මේක බජට් වැඩේ. මේ දැක්කම ලී කුට්ටි වලින් තමයි ගාලා තින්නේ ගේම. ලී කුට්ටි තියෙනවා. පොල් කටු තියෙනවා. පොඩ්ඩක් අවුල ගන්න චුට්ටක් මේ අවුල ගන්න එක තමයි කට්ට. මේක ඇවිරුණාන් පස්සේ නියමයි. ආයි රස්නේ තියෙනවා නියමෙට ගල් අඟුරු වලට වඩා තියෙනවා රස්නේ. කොහොම හරි අවුල ගත්තා. දැන් නම් පදමට තියෙනවා රස්නේ වදින උඩටම හොඳටම. අපි වැඩේට ලෑස්ති වුණා. මස් ටික දාන්න තමයි. වැඩ ඉවරයි. අපි බාබකියු චිකන් එක හදාගත්තා. පාස්තා එකත් හදාගත්තා. අපි කියපු අර ස්පෙෂල් සලාඩ් එක. මේ ඒක ජර්මනි ඉඳන් ආපු අක්කා තමයි කියලා දුන්නේ. මේ හදන විදිහ ඉතින් හිරුෂ තමයි දන්නේ. චෙෆ් හිරුෂනේ ඉතින් හිරුෂ තමයි ඒක දන්නේ. මේ හදලා තින්නේ මෙහෙමයි. මුලින්ම අල තම්බලා පොඩි පොඩි පීසස් වලට කපාගෙන තියෙනවා. ඊට පස්සේ බිත්තර බොයිල් කරලා කපලා දාලා තියෙනවා. ඒතකොට ලුණු මාළු මිරිස් ඒ ඔක්කොම කපලා මේක කරලා වෙනම පොඩි මේ සෝස් එකක් හදාගෙන තිනවා. විනාගිරි යෝගට් පොඩ්ඩක් ගම්මිරිස් ලුණු එහෙම පොඩ්ඩක් දාලා ඉවරලා හදපු මේ පොඩි මේව එකක් දාලා ලික්විඩ් එකක් දාලා මේක මේ මික්ස් කරලා තමයි තියෙන්නේ. මේක පොඩ්ඩක් මේ ජර්මන් ස්ටයිල් එකට හදලා තියෙන කෑමක්. පෙනුම නම් නියමයට තියෙනවා. පෙනුම හොඳයි. මේ කාලව තමයි කියන්න තියෙන්නේ. අනිත් එක පැස්ටා එක නිකන් නෝමල් හදාගන්න විදිහට හදලා තින්නේ. ඒකේ තියෙනවා සොසේජස්, චිකන්, එතකොට චීස් චුට්ටක් තියෙනවා, බිත්තර තියෙනවා, පැස්ටා තියෙනවා, ලුණු ගම්මිරිස් ඒවත් එක දාලා රහට ඇති. කාලම කියන්න විස්තර ඊට
මුලින්ම අපි හිටුස්සගේ හොඳයි නම් වගේම රහත් වෙනවා ආයිම කියලා රහත් බක්ක ගිය විදිහට හැදුවේ ඒ තමයි හැදුවේ ඒක තමයි රහත් මේ විතර ටෙස්ට් එක නෝනේ මින් මචං අබරහක් කියනවා කියන්න බැරන මේකට අබත් දැම්ම අපත් දැම්මද අබ දැම්ම අබ පේස්ට් එක ආ ඒක මං කිව්වේ නෑනේ කලින් ආ කිව්වේ නම්ද ඊරුසගේ සැලඩ් එක හලක් කාලම් බලනකොලොත් අපි සැලඩ් එකත් කෑවා පැස්ට් එකත් කෑවා අපි චිකන් බාබකියු එකත් කෑවා බාබකියු එක නියමට තිබ්බනේ නියමට තිබ්බා හොඳට මේ අර මේ ලුණු ඇඹුල් එහෙම නියම ටේස්ට් එකට තිබ්බා රහට තිබ්බා බාබකියු අපි තව ටිකක් කමු නේ කියලා ඔව් තව කැලක් කමු අන්තා how about barbecue Really fantastic. Tastes great, Ashim. Yeah. Well done. Thank you. වීඩියෝ එකේ දැන් අන්තිම කැලට ඇවිල්ලා ඉන්නේ. අද අපි බාබකියු කෑවා, පොටැටෝ සලාඩ් එකක් කෑවා, ඊට පස්සේ පස්ත කෑවා කෑවා. ඊට පස්සේ මේ රහයි නේද රහයි අවුලන්නේ හොඳට බාබිකියු වෙන පට්ට බජට් ඔව්. දැන් අපි කරපු විදිහට කරනවා නම් රුපියල් 10කට වගේ ෂේප් වෙන්න පුළුවන් චිකන් වලට යන අර ගාන විතරයි අනිත් ඉතින් ගෙදරින් හොයා ගන්න පුළුවන් අම්මගේ පොඩ්ඩක් ඉල්ලගෙන ඔව්. මිරිස් ටික ගම් මිරිස් ඒ ටික ගෙදරින්ම හොයාගෙන වැඩේ කරගන්න පුළුවන් ඔව්. බාබිකියුවට තමයි බජට් ගොඩක්ම ගියේ අරගනම් බජට් නැහැ ඉතින් අර අනිත් කරපු කැම ටික නම් බාබිකියු එක තමයි මෙන්න කරේ හැබැයි අපි කලින් කරා බාබිකියු එකට වඩා මේක නියමෙට ආවා ගිය පාරකේ ගින්දර පොඩ්ඩක් වැඩි වෙලා චිකන් ටික පොඩ්ඩක් කර වුණා මේක එහෙම නෙවෙයි ගින්දර ගන්න සෙට් වෙලා සුපිරියරම බාබිකියු එක ආවා ඔහොම තමයි අද වැඩි වුණේ අපි අද ඉන්නේ කවුරුත් දන්නේ නැහැ කොහෙද කියලා මේක යන් විලා එකේ ඉන්නේ ඇත්තට කිව්වොත් අෂෙන්ලා ගෙදර තමයි මේ වීඩියෝ කරේ මේ ඔහොම තමයි ගියේ අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු අපිව subscribe කරන්න bell icon එක click කරන්න වීඩියෝ එක බලන්න share කරන්න ඔයාලත් මේ වගේ ගෙදර පොඩ්ඩක් try එකක් දාන්න ගෙදරම උයලා හවසට set වෙලා budget එකට set වෙලා ගන්න set වෙන විදිහේ දෙයක් පටන් අරන් ඔය වගේ දෙයක් try කරන්න ගෙදරම මතක ඇතුව subscribe කරන්න ආයි කියනවා අපි එහෙනම් ගිහින් එන්න අපි ෆුඩ් බඩාස් කෑම කොතනද බඩාස්ලා විතර ජය වේවා